වංකනාසික තිස්ස රජු එදා තම මෙහෙසිය සමග හිඟුරු වැල්ලහැබ සේනාසනයට ගොස් සිටි දවසකි. හදිසියේම රජු අසනීප විය. වෙදදුරන් කැදවන්නටවත් ඉඩක් නොතබා විහාරයේදීම අවසන් හුස්ම හෙළීය. තිස්ස රජුට රාජ්‍ය කළ හැකි වූයේ තෙවසරක් පමණි. ඔගේ පුත් ගජබාහු කුමරු සිහසුනට පත්විය. අප්‍රකට වේශයෙන් නුවර සැරිසරමින් තොරතුරු සොයා බැලීම ගජබාහු රජුගේ පුරුද්දකි. එක් දිනක් රාත්‍රියේ මෙසේ ඇවිදිනා විට නුවරින් ඊත වූ කුඩා පැල්පතකින් ස්ත්‍රියක වැළපෙන හඬක් රජුට ඇසුණි. තම දරුවන් දෙදෙනා සොලී දේශයට අල්ලාගෙන ගිය බව හේතුවෙන් ඇය මෙසේ හඟන බව රජු තේරුම් ගත්තේය. දොරෙහි සලකුණක් තබා රජු ආපසු මාලිගයට ගියේය. පසුදින ඇමතිවරු විචාරන්නේය. මේ නුවර සොවින් තැවෙන්නෝ කොතෙක් සිටිද්දැයි ඇසීය. කිසි කෙනෙක් සිත් පීඩාවෙන් නොසිටින බව ඇමතිවරු කීහ. රජු උදහස්ව පෙරදින වැළපුණු කාන්තාව ගෙන්වන ලෙස රජු ආන කළේය. තොරතුරු විචාරීමෙන් පසු ගේ පුතුන් යළි ගෙන්වා දීමට රජු පොරොන්දු විය. අපේ මිනිසුන් සොලී රටට ගෙන ගොස් 3 වසරක් ගත වී තිබේ. මේ ගැන හොඳින් හෝ නරකින් පියවරක් ගැනීමට කාලය ලැබී තිබේ. මා වසභ රජුගේ මුණුපුරුද තිස්ස රජුගේ පුත්‍ර ගජබහුක ගාමිණී වේ. මාගේ අනින් වහා නාවික හමුදාව සූදානම් කරව. රජු වහා නැව් හමුදාවක් සංවිධානය කොට නීල යෝධයා සමග චෝල දේශය බලා පිටත් විය. කොරමණ්ඩල් නැව්තොටට ළඟා වූ පසු සියලු පිරිස නැව් තුලම සිටියදී ගජබා රජු සහ නීල පමණක් චෝල දේශයට ගොඩ බසි. සිංහල දේශයේ රජතුමා එක් ආරක්ෂකයෙකු සමග මෙසේ පැමිණීම ගැන සොලීහු පුදුම වූහ. ඊටත් වඩා පුදුම වූයේ ඇත් රජකුවන් නරපතියාට රැකවරණය සලසමින් ඔහු පසුපසින් පැමිණෙන යගදාවක් අතින්ගත් දැවැන්තයාගේ අභීත විලාසයයි. සොලී රජ ඔබ සිංහල දේශයේ මහ රජතුමා. ඇයි මේ තනිවමග? ඇයි මේ පර්වතයක් බඳු මගේ සගයා සිටින්නේ? මම පැමිණියේ ඔබ විසින් මීට වසර 3කට කලින් මාගේ පියා රජ කළ කාලයේ අරගෙන ගිය මාගේ මිනිසුන් රැගෙන යාමටයි. ඊට කලින් මම අභියෝගයක් දෙනවා. මගේ මිනිසුන්ට කළ නොහැකි ඔබේ යෝධයාට කළ හැකි විශේෂ හැකියාවක් තියෙයි නම් පෙන්වන්න. ජනප්‍රවාදවලට අනුව නීල යෝධයා තම යගදාවෙන් සොලී මිනිසුන් බියගෙන් විය. වැලි මිරිකා වතුරගෙන පෙන්වන ලදී. සොලී මිනිසුන් නීල යෝධයා දැක බොහෝසේ පුදුම විය. ග්‍රීට පසුව කරිකාල රජු උණුසුම්ව ගජබා රජු පිළිගත්තේද. රජවරු දෙදෙනා ඉතා සුහදව ගැටලුව නිරාකරණය කරගත්ත. 3 වසරකට පෙර ගෙනා සිංහල පිරිස සියලු දීමනා සහිතව ආපසු බාර දෙන බව පැවසීය. මාගේ දේශයේ සංවර්ධන කාර්යයන් සඳහාදන මාගේ මුත්තනුවන් වන වසභ රජුගේ වාරි කර්මාන්තය පුළුල් කිරීමට ඔබේ රාජ්‍යයේ මිනිසුන්ගේ සහාය අවසි. යහපති, මාගේ දේශයේ 12000ක ශ්‍රමික පිරිසක් ප්‍රතිඋපකාරයක් ලෙස මා ඔබට ලබා දෙන්නම්. අත්තිනි දේවමාතා මංගල්‍යයට සහභාගී වන ලෙස මා ඔබට ගෞරවනීයව ආරාධනය කරනවා. සොලී රටින් 12000ක් සහ සිංහල දේශයෙන් රැගෙන ගිය සිංහල මිනිසුන් රැගෙන ගජබා රජු නීල යෝධයා ඇතුළු සේනාව මහා තීර්ථයෙන් ගොඩබසින මොහොතේ දරු මල්ලන්දගෙන දස දෙසින් එහි පැමිණ සිටි ජනතාව ජයഘോഷා පවත්වා ඔවුන් පිළිගත්හ. වසභ රජුන් ඇරඹූ මහා වාරි කර්මාන්ත තවමත් කරගෙන යන හේයින් ගජබා රජුන් තවත් පුළුල් කිරීම සිදු කරයි. ඒ වගේම අභයගිරි මහා සෑය පාදම විශ්කම්භය අඩි 325ක් ලෙස ස්තූපය වැඩි දියුණු කළහ. එසේම ශල්‍ය කර්ම පවා සිදු කරන අංග සම්පූර්ණ රෝහලක් ඉදි කළේය. රන්, රිදී, තම්බ ආදී ලෝහ උණු කරන කර්මාන්ත ශාලාවක් තවත් පසෙක විය. මෙලස දේශය වෙනුවෙන් සිදු කළ සේවය නිසාවෙන් ගජබාහු රජු ලම්බකර්ණ රාජ්‍ය වංශයේ වසභ රජුගෙන් පසු බිහි ශ්‍රේෂ්ඨතම නරපතියා ලෙස ඉතිහාසගත විය.